ඉතින් අද අපි සුදු බබාව නාවන්න තමයි හදන්නේ. ඉතින් ඉස්සෙල්ලම කරන්නේ සුදු බබා බත් කන එක. බත් කාලා හොඳ නිින්දකුත් දැම්මට පස්සේ තමයි යාව නාවන්න මෙන්න මේ විදිහට අල්ලගන්නේ. ඉතින් සුදු බබා නාවන්න කලින් මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මං යාව අල්ලගෙන එයාගේ කොණ්ඩේ සම්පූර්ණයෙන් මම පීරනවා. ඒ වගේම ගැට හැදිලා තියෙනවා නම් ගැටත් ඔක්කොම කපලා අයින් කරනවා. ඉතින් අද මම සුදු බබාගේ ඇඟේ කොමාරිකා ගන්න තමයි හදන්නේ. ඉතින් හැමදාම මම සුදු බබාගේ ඇඟේ මේව ගන්න නැහැ. ඉතින් අද මම හිතුවා කාලෙකට පස්සේ සුදු බබාගේ ඇඟේ කොමාරිකා ගන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් එයාගේ ඇඟේ බිබිලි දාලා නම් එයා කසනවා වැඩි වගේ නම් අන්න ඒ වගේ දවසට මම සුදු බබාගේ ඇඟේ කොමාරිකා ගන්නවා. ඉතින් ඔයාලට මතක ඇතිනේ අපේ සුදු බබාගේ ඇඟේ මැක්කෝ ආවා. ඉතින් සුදු බබාගේ මැක්කෝ ඔක්කොම සනීප වුණාට පස්සේ එයාව කසන්න ගත්තා. ඒ කියන්නේ සත්තු හිටිය තැන් එයා ගොඩාක් කසන්න ගත්තා. ඉතින් එතකොටත් මම කළේ කොමාරිකා එකක් අරගෙන මේ වගේ සුදු බබාගේ ඇඟේ හොඳටම ගෑව එක. ගාලා විනාඩි 5ක් 10ක් වගේ තියලා මං එයාව නෑවුවා. ඊට පස්සේ තමයි එයා කසන එක ගොඩක්ම අඩු වුණේ. ඉතින් මේ වගේ කොමාරිකා එයාගේ ඇඟේ ගන්නකොට එයාට ලෙව කන්න බැරි වෙන්න තමයි ගන්න ඕනේ. මොකද සමහර ලාවට මේ දේවල් ටොක්සික් වෙන්න පුළුවන්. ඉතින් සුදු බබාගේ කොණ්ඩේ නිසා එයාගේ හැමේ හරියට ගැවෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ කොණ්ඩේ අතින් අයින් කර කර හොඳට හැමේ ගැවෙන්න තමයි ගා ගන්න ඕනේ. ඉතින් වෙන්දට මම මෙහෙම සුදු බබාගේ ඇඟේ කොමාරිකා ගන්නවා නම් අපි දෙන්නටම හරියන්න තමයි කොමාරිකා එකක් හදාගන්නේ. ඒ කියන්නේ එයාගේ කොණ්ඩේ ගන්න ගම මමත් ගා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට සුදු බබාගේ මුළු ඇඟේම මම කොමාරිකා ගා ගන්නවා. අද හදාගත්ත ටික නම් චුට්ටක් මදි වගේ. හැබැයි ඉතින් පුළුවන් විදිහට මුළු ඇඟේම මම ගාගත්තා. අනික අද ගොඩාක් හොඳට අවුව තියෙන රස්න දවසක් නිසා තමයි මම එයාගේ ඇඟේ මේව ගාන්නේ. නැත්තම් ඉතින් එයාලට සීතල අල්ලනවා. ඉතින් මෙන්න මේ විදිහට මුළු ඇඟේම මම එයාගේ කොමාරිකා ගා ගන්නවා. හැබැයි මූණේ හැම ටිකක් අඩුවෙන් තමයි ගාගන්නේ. ඉතින් මේ විදිහට සුදු බබාගේ ඇඟේ කොමාරිකා ගාලා මම විනාඩි 5ක් උපරිම විනාඩි 10ක් වගේ තමයි තියන්නේ. ඉතින් ඊට පස්සේ ආව හොඳට නාව ගත්තා. නාවන වීඩියෝස් නම් මම ගත්තේ නැහැ. තනියම මට වීඩියෝ කරන්නයි සුදු බබාව නාවන්නයි ටිකක් අමාරුයි. මොකද ඉතින් යුද්ධ වගේ තමයි සුදු බබාව නාවනවයි කියන්නේ. ඉතින් වෙන්ද වගේම මෙන්න මේ ෂැම්පූ දෙක තමයි මම සුදු බබා නාවන්න පාවිච්චි කරන්නේ. ඉතින් නාව ගත්තට පස්සේ සුදු බබා ඉන්නේ මෙන්න මේ විදිහට. පේනවනේ එයා හරි චූටි. ඉතින් ටවල් එකකින් මම පුළුවන් විදිහට එයාව පිහදලා ඇඟේ තියෙන වතුර ටික අයින් කරගන්නවා. ඉතින් වැඩිපුරම මම ටවල් එකේ මූණ තමයි එයාගේ පිහදාන්නේ. මොකද මේ ඩ්‍රයර් එකේ මූණ වේලන්න බැරි නිසා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට සුදු බබාව අල්ලගෙන සම්පූර්ණයෙන්ම මුළු ඇඟම මේ විදිහට වේල ගන්නවා. ඉතින් මම කලින් නම් ඩ්‍රයර් එකක් යූස් කළේ නැහැ සුදු බබාගේ කොණ්ඩේ වේලන්න. හැබැයි ඔයාලට මතකත් ඇති මම කලිනුත් කිව්වා සුදු බබාගේ ඇඟේ රතු පාට බිබිලි වගේ දාන්න පටන් ගත්තා. එයා ඒව කසන්නත් ගත්තා. ඉතින් එහෙම බිබිලි ඇවිල්ලා තිබුණේ සුදු බබාගේ ඇඟ හරියට වේලෙන්නේ නැති නිසා. එයාගේ කොණ්ඩෙත් වැඩිනේ. ඉතින් හැමේ වතුර රැඳිලා එහෙම තමයි රතු පාට බිබිලි දාලා තිබුණේ. ඉතින් මේ විදිහ ඩ්‍රයර් එකක් පාවිච්චි කරලා සුදු බබා වේලා ගත්තට පස්සේ එහෙම බිබිලි දාන ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම අඩු වුණා. පේනවනේ බොහොම අමාරුවෙන් තමයි මෙහෙම තියාගෙන මෙයාව වේලා ගන්නෙ. නැත්තම් බිමින් තිබ්බ ගම මුළු ගේ වටේම දුවන පටන් ගන්නවා. ඉතින් සම්පූර්ණයෙන්ම වේලා ගත්තට පස්සේ සුදු බබා ඉන්නේ මෙන්න මේ වගේ. ඉතින් තව චුට්ටක් මම එයාව වේලෙන්න තියනවා. ඉතින් ඊට පස්සේ මම මේ හදාන්නේ සුදු බබාගේ කොණ්ඩේ පේරන්න. ඉතින් මෙන්න මේ විදිහට එයාව තියාගෙන සම්පූර්ණ මුළු කොණ්ඩෙම පීරනවා. ඒ වගේම මේ වෙලාවට මොනවා හරි ඇඟේ ගැට තියනවා නම් ඒවත් ඔක්කොම කපලා මම අයින් කරගන්නවා. ඉතින් ඔයාලා ඕනි තරම් දැකලා ඇති කොණ්ඩේ ගැට හැදිලා ඇඟේ රෑෂ් දාලා ගොඩාක් දුක් විඳින බව්වන්ගේ වීඩියෝස්. ඉතින් එහෙම වෙන්නේ කොණ්ඩේ පීරන්න චූටි කාලේ ඉඳලා හුරු කරගත්තේ නැති වුනහම ලොකු වුනහම එයාලා සැර වෙනවා. ඒ කියන්නේ කොණ්ඩේ පීරන්න දෙන්නේ නැහැ. ඉතින් චූටි කාලේ ඉඳලා කොණ්ඩේ පීරන්න, ගෙදරදීම කොණ්ඩේ කපන්න වගේ පුරුදු කරගත්තට පස්සේ එහෙම ප්‍රශ්න එන්නේ නැහැ. එයාලා කොණ්ඩේ පීරන්න ලොකු වුනහමත් ඉඩ දෙනවා. ඉතින් ඒත් එක්ක මම අද සුදු බබාගේ කොණ්ඩෙත් කපා ගන්නවා. මෙන්න මේ විදිහට එයාගේ කන්දකේ කොණ්ඩේ තමයි අද මම කපා ගන්නෙ. මොකද එයා වතුර බොනකොට එයාගේ කන්දකේ කොණ්ඩේ වතුර කෝප්පෙට වැටෙනවා. ඉතින් තෙමෙනවා කොණ්ඩේ නිතරම. ඒක නිසා මම කොණ්ඩේ ටිකක් අඩු කරගන්නවා. සාමාන්‍යයෙන් මම මුළු මූණෙම කොණ්ඩේ පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් ඇස් වටේ කොණ්ඩේ, එතකොට කකුල් වල කොණ්ඩේ වගේ මම සති එකමාරෙන් සති දෙකකින් වගේ නිතර කපා ගන්නවා. ඒත් එක්කම නිතර මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මූණ දුඹුරු පාට වෙන්නේ නැති වෙන්න මම මොනවද සුදු බබාට කරන්න කියලා. මං හිතන්නේ මම කොණ්ඩේ අර එයාගේ මූණේ කොණ්ඩේ නිතර අඩු කරන නිසා තමයි එයාගේ මූණ අර එහෙම දුඹුරු පාට වෙන්නේ නැතුව තියෙන්නේ.
අර ඇස්වල කඳුළු වැටිලා නිතරම අර කඳුළු ගලන්න ගත්තට පස්සෙත් මූණ නිකන් තෙත් වෙලා අර රෑෂ් දාන්න වගේ ගන්නවනේ සමහර විට. එහෙම නිසා වෙන්නේ නැති. එහෙම දුමුරු පාට වෙන්නේ. ඉතින් ඊට පස්සේ සුදු බබාගේ කොණ්ඩේ මම කට්ට ගහගන්න තමයි අද හදන්නේ. ඉතින් අන්තිමට සුදු බබා මෙන්න මෙහෙම තමයි ඉන්නේ. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. බයි බයි.